පැරණි රෝහණ දේශයේ කාවන්තිස්ස රජුගේ සහ දුටුගැමුණු මහරජුගේ යුද්ධ සේනා අතර නම ඇසූ පමණින්ම සිනගගේ හදවත කම්පනයට ලක් වූ යෝධයෙකු සිටියේය. ඔහු නම් මහාසෝනය නැත්නම් රිටිගල ජයසේන. ඔහු සාමාන්‍ය මනුෂ්‍යයෙකු නොවීය. ඇතුන් 10 දෙනෙකුගේ ශක්තිය, අංගම් ශාස්ත්‍රයේ අතිදක්ෂතාවය සහ යක්ක සේනාවේ ප්‍රධාන සෙන්පති බව. මේ සියල්ල එකට එකතු වූ විට ජයසේන යනු යුද්ධ භූමියේ බියම උපදවන නාමය විය. මහාවංශය සහ රසවාහිනිය සඳහන් කරන පරිදි රිටිගල ජයසේන උපන්නේ රෝහණේ හුන්දරිවාපි ග්‍රාමයය. 7 හැවිරිදි වියේදී තල්ගස් මුලින් උදුර දමා දැමීමට තරම් ශක්තිමත් වූ ඔහු 10 හැවිරිදි වියේදීම ගමේම බියකරු නාමයක් විය. කාලයත් සමග ඔහුට ඇතුන් 10 දෙනෙකුගේ ශක්තිය ලැබුණා යැයි පුරාණ කතා කියවී. දුටු ගැමුණු එලාර මහා යුද්ධයේදී විජිතපුර බලකොටුව අල්ලා ගැනීම සඳහා සිදු වූ සටනේදී රිටිගල ජයසේන තල් රකක් අතටගෙන පවුර කඩා ඇතුළු වූ බව සාහිත්‍යයේ සඳහන් වේ. එදා සිටම ඔහුගේ නාමය සටන් භූමියෙහි බියක් බවට පත්විය. යුද්ධය අවසන් වූ පසු ගෝතයිම්බර යෝධයා තම නවනිවසට ගෙට ගැවදීම නිමිත්තෙන් විශාල උත්සවයක් සංවිධානය කෙළියේ. මත් පැඩවලින් මත් වූ ගෝතයිම්බර වෙනුවට සෝනා කුමරිය ආගන්තුකයන් පිළිගත්තේය. එවිටම කිසිදු ආරාධනයකින් තොරව කළු පැහැටි බලවත් දේහයකින් යුතු අයෙකු සාදයට පැමිණියේය. ඒ හැඩරුව දුටු සෝනා කුමරිය ඒ ගෝතයිම්බරට පැවසූ විට ඔහුගේ මුහුණ එක් වරම වෙනස් විය. ඔහු හඳුනාගත්තේ නම ඇසූ පමණින්ම බිය උපතවන මහා සෝනය රිටිගල ජයසේන බවය. ගෝතයිම්බර කොහු ගෞරවයෙන් පිළිගෙන සංග්‍රහ කර ලෙස අණකලේය. නමුත් මත් පැනවල බලයට ජයසේන සිදු කළ අසම්මත ක්‍රියාව සියල්ල වෙනස් කළේය. ඔහු සෝනා කුමරිය වැළඳ ගත්තේය. මේ දුටු ගෝතයිම්බරඩේ ලේ උණුවිය. ඔහු දඩි ලෙස ජයසේනට දොස් කියමින් සතියකින් තම්මෙන්නා සුසාන භූමියේදී ද්වන්ද සටනකට පැමිණි ලෙස මහා හඩින් අභියෝග කළේය. රිටිගල ජයසේනද තම අභිමානයට හා ලජ්ජාවට ලක් වූ බවට ගෝතයිම්බරට කිසිදු අභියෝගයක් නැති බව පවසමින් එම අභියෝගය උත්සව සභා මධ්‍යයේම පිළිගත්තේය. ගැමුණු රජු මේ සටන නවත්වන්නට අණකලත් දෙදිනාම පසුබැසීමට සූදානම් වූයේ නැහැ. සටන දින උදාවිය. රිටිගල ජයසේන ලෝහ සන්නායකින් සැරසී සටනට සූදානම් වූ සිටියේය. ගෝතයිම්බර උතුරු සළුව හිසේ බැඳගෙන නිරායුධව පෙනුනත් ඇස්වල තිබුණේ අසීමිත විශ්වාසයකි. ජයසේනී ඔහු වෙටා දෙගුණයක් උස වූ නිසා සටන නරඹන්න පැමිණි බොහෝ දෙනෙකුගේ සිතේ බය උපන්නේය. දෙදිනා ආචාර කර සටනට පිවිසිගිය. ඒ මොහොතේම ගෝතයිම්බර හිස ඔසවා ජයසේනගේ මුහුණ බලීය. ඇසිප්පෙ ගාන සැනින් ඔහු ආසට පැන තම වම්පායෙන් ජයසේනගේ නිකනට දඩි පහරක් එල්ල කළේය. ඊළඟ මොහොතේ රිටිගල ජයසේනගේ හිස ශරීරයෙන් වෙන්ව ගසක රැඳීයේය. එම ස්ථානය අද ඔලු කරගන ලෙස හඳුන්වන්නේය. මේ දර්ශනයෙන් කලබලයට පත් වූ සෙනසුරු දෙවියන් කල්යල් නොබලා වලසකුකිල් හිසක් සොයාගෙන ජයසේන නැති ශරීරයට සවි කළේය. කලබලයෙන් ඒ සවි කළ ඇත්තේ මුහුණ පිටුපස්සට සිටින ලෙසයි. එදා සිට රිටිගල ජයසේන රැවෙත්ත නවත පැන ලැබුවද ඔහු පෙර මනුෂ්‍යෙක් නොවිය. රියන් 81ක් උස, ඇස් 3ක්, අත් 4ක්, රතු ඇඳුමින් හා කළු ශරීරයෙන් යුතු යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහා සෝන යක්ෂයා ලෙස ඔහු පරිවර්තන විය. සුසාන භූමි, කඳු මුදුන් සහ ගිරි හෙල් ඔහුගේ වාසස්ථානවී. අදටත් රිටිගල පළාතේ රාත්‍රියේ සුළඟ අමුතු ලෙස හඬන විට වැඩිහිටියෝ බැන් හඬින් කියනවා මහා සෝන යනවා.
අදම අපේ channel subscribe කරලා අලුත් වීඩියෝ වල සේරම updates ඔබේ inbox එකටම ලබා ගන්න. bell icon එක ඔබන්න අලුත් content එකේ එක් අංගයක් වන්න.